ආයිබෝවන් ළමයි. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි ඔයාලත් එක්ක මම වීඩියෝ එකකින් මේ විදියට සම්බන්ධ වෙන්නේ. ඉතින් පුතේ 2025 දරුවන්ට මේ පෙබරවාරි මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. ඉතින් දරුවන් මේ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් ඉන්න කාලේ එහෙම සූදානම් වෙනකොට තමයි පාඩම් කරනකොට තමයි ඔයාලට ප්‍රශ්න එන්නේ. එතකොට දිගින් දිගටම එන ප්‍රශ්නත් එක්ක ඔයාලා යොමු කරන ප්‍රශ්නත් එක්ක මං හිතුවා ඒවට පිළිතුරු මේ විදියට වීඩියෝ එකකින් අරගෙන එන එක හොඳයි කියලා හැමෝටම ඉගෙන ගන්න. ඉතින් ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් YouTube එකේ description එකේ දාලා තියෙන phone number එකට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ටිකක් ලබා ගන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න පුතේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය. එහෙමත් නැත්නම් ඔයාලා කියන විදියට විචාර ප්‍රශ්න පත්‍රය. මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයට අපි කොහොමද සූදානම් වෙන්නේ කියන එක. ඔයාලගේ මේ විදියට පේපර් එකක් ගත්තොත් පුතේ දැන් මෙතන තියෙනවා මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 10. එතකොට මේ කෙටි ප්‍රශ්න 10ට ඔයාලා සූදානම් වෙන්නේ අර අපි කියන්නේ සිංහල සාහිත්‍ය පොතේ කහපාට කොටුව පාඩම් කරනවා කියලා. අර යුගය, කතුවරය, අන්න ඒ වගේ කොටස් ටික අවස්ථා සම්බන්ධය අන්න ඒ වගේ තමයි පුතේ මේ ප්‍රශ්න 10 නිර්මාණය වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න 10ට ඔයාලට ලකුණු 20ක් හම්බ වෙනවා. මම අද කතා කරන්නේ ඒ ප්‍රශ්න 10 ගැන නෙමෙයි. මෙන්න මේ එහා පැත්තේ පිටුවේ තියෙන දෙවෙනි ප්‍රශ්නය. එහෙමත් නැත්නම් අපි කියන්නේ අර ගද්‍ය පද්‍ය කොටස් වල අර්ථ විමසීම මෙන්න මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම කතා කරන්නේ. හරි පුතේ මම මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන එක 2022 23 මේ ප්‍රශ්න පත්‍රයත් එක්ක සාකච්ඡා කරන්නම්. දැන් බලන්න මේ දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ එන්නේ පුතේ ගද්‍ය හා පද්‍ය පාඨ කියවා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලා. එතකොට ගද්‍ය පද්‍ය විදියට තමයි මේව එන්නේ. සමහර වෙලාවට ගද්‍ය 3යි පද්‍ය 2යි. ඔක්කොම ප්‍රශ්න 5යි. එහෙමත් නැත්නම් පද්‍ය 3යි ගද්‍ය 2යි. ওই විදියට තමයි. මොකද 5 දෙකෙන් බෙදන්න බෑනේ. එකකට 3ක් එනවා, අරකට 2ක් එනවා. ওই විදියට තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. එතනදී මේ ප්‍රශ්නයට අදාළ වෙන්නේ පුතේ පුරාතන ගද්‍ය සහ පද්‍ය පාඩම් ටික. පුරාතන ගද්‍ය සහ පද්‍ය පාඩම් ටිකෙන් තමයි මේ ඡේද කොටස් ටිකයි මේ කවි ටිකයි එන්නේ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට අදාළව ඔයාලා සූදානම් වෙන්න ඕනි පාඩම් මොනවද කියලා මම දැන් කියන්නම්. ඒ කියන්නේ පැරණි කොටස් ටික, පුරාතන කොටස් ටික. ඔයාලගේ මේ පෙළපොත ගත්තාම සතරකම් මන්ත්‍රණය කියන්නේ පුරාතන ගද්‍ය කොටසක්. ගද්‍ය කියන්නේ නිකන් රචනා වගේ, පද්‍ය කියන්නේ කවි. එතකොට සතරකම් මන්ත්‍රණය තියෙනවා, ඒ වගේම අඟුල් මල් දමනය තියෙනවා, උග්ගසේන සිටුපුත්තුගේ කතාවස්තුව තියෙනවා. ඔන්න ඔය තුන ගද්‍ය කොටස් වලට හොඳට ඔයාලා බලා ගන්න ඕනේ. කොහොමද බලා ගන්න ඕනේ කියන එකත් මම කියන්නම්. ඊට පස්සේ පුරාතන පද්‍ය විදියට පුතේ ගුත්තිල වෙන නද තියෙනවා පළවෙනි කොටසෙන්. ඒ වගේම ලෙන අතහැර යාමෙන් එන්න පුළුවන්. ඒ වගේම පුතේ මග විසිතුරු සහ කෑරගලය වැජබීමේ ලෙසින් සිට කියන සංදේශ කාව්‍ය දෙකටත් ඔයාලා සූදානම් වෙන්න ඕනේ. එහෙනම් ඔක්කොම පාඩම් මේකට අදාළව කීයක් බලන්න තියෙනවද? සතරකම් මන්ත්‍රණය, ගුත්තිල වෙන නද, ලෙන අතහැර යාම, අඟුල් මල් දමනය, උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුව, කෑරගලේ වැජබීමේ ලෙසින් සිට මග විසිතුරු. ඔන්න ඔය පාඩම් 7න් පාඩම් 5ක කොටස් තමයි මෙතනට එන්නේ. පාඩම් 2ක් අතහැරෙනවා. ඉතින් මේ පාඩම් 2 මොනවද කියලා ඔයාලා දන්නේ නැති නිසා ඔය පාඩම් 7ටම සූදානම් වෙන්න ඕනේ. හරි. දැන් කොහොමද අපි මේකට සූදානම් වෙන්නේ? මුලින්ම මම ගන්නම් ගද්‍ය කොටස්. දැන් මෙතන දීලා තියෙන මේ ගද්‍ය කොටස ගත්තාම පුතේ මහබෝසතාණන් වහන්සේද ඔද වැඩියා ඌ සාගරයේ පරිද්දෙන් පොළොව මැඩ පියන්නාසේ වීදිය පුරා ගෙන යන්නා වූ මේක අහලා තියෙන්නේ මොහොකින්ද? සතරකම් මන්ත්‍රණයෙන්. නේද? එතකොට සතරකම් මන්ත්‍රණේ පාඩමේ තියෙන ඡේදයක් දීලා ඒ ඡේදේ අමාරු වචන දෙකක තේරුම් අහලා තියෙනවා. ඒ වගේම මේ ඡේදේ සරලව කියවලා
ධර්ම යුද්ධ මණ්ඩලයට මහබෝසතාණන් වහන්සේ ආපු ආකාරය විස්තර කරන්න තියෙනවා. එහෙනම් ඔයා මේ කොටසට සූදානම් වෙනකොට අනිවාර්යෙන්ම මේ පාඩම ඔයාට කියවන්න පුළුවන් වෙන්න ඕනේ සරල තේරුමත් එක්ක. එහෙනම් දැන් මේ කොටසට සූදානම් වෙන්නේ ඒ එකකට ඒ සාමාර්ථයකට යන්න ඉන්න ළමයි තමයි ගොඩක් වෙලාවට මේ කොටසට සූදානම් වෙන්නේ. එතකොට එයාලා කොටසක්වත් අතහරින්නේ නැහැ. කරන්න ඕනේ මුලින්ම ගන්න මම අර කියපු පාඩම් ටික පිළිවෙලෙන් පිළිවෙලට. මම ගද්‍ය පාඩමකයි මේ පද්‍ය පාඩමකයි කොහොමද ඔයාලා කරන්න ඕනි කියලා වෙන්වෙන්ම කියන්නම්. සතර කම්මන්ත්‍රණේ පොත අච්චුපොත අරගත්තා. සතර කම්මන්ත්‍රණේ පාඩම හරවගත්තා. මේ විදියට කියවගෙන යනවා. ඒ සමයෙහි උත්තර පංචාල නුවර. ඊට පස්සේ ඒකේ සරල තේරුම කියනවා. ඒ කියන්නේ Taman තනියම මේ කියන්නේ. මම මේ පාඩම් කරන විදිය වලට පෙන්නන්නේ. ඒ සමයෙහි උත්තර පංචාල නුවර. ඒ කියන්නේ ඒ කාලයේ උතුරු පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කෙරෙති. බ්‍රහ්මදත්ත කියලා රජු කෙනෙක් රාජ්‍ය කරනවා. ඒ රජුරුවනට කේවට්ට නම් බමුණු කෙනෙක් කර්තේන් ධර්මයෙන් අනුශාසනා කරන්නහ. ඒ රජතුමාට කේවට්ට කියලා බමුණෙක් අර්ථයෙන් කියන්නේ මේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන්, ධර්මයෙන් කියන්නේ නීතිය ඒ පැත්තෙන් අනුශාසනා කරන උපදෙස් දෙනවා. ඌතුමු නුවණැත්තාහ. ඒ කේවට්ට බමුණ නුවණ තියෙන කෙනෙක්. වියත්තාහ කියන්නේ බුද්ධිමතෙක්. ඔන්න ඔය විදියට ඔය පාඩමම පුතේ ඔයා කියවන්න ඕනේ. සරල අදහසත් එක්ක ඔයා කියවන්න ඕනේ. අමාරු වචනවල තේරුම් ටික ඊට පස්සේ පිටිපස්සේ පොතේ පිටිපස්සේ දීලා තියෙනවා. දන්නේ නැත්නම් කියවගෙන යනකොට අමාරු වචනික තේරුමක් ආවොත් පොතේ පිටිපස්සේ හැරෙව්ව පාඩම අවසානය ඒක බලාගත්ත ඒ තේරුම් මතක තියාගත්තා. ඔන්න ඔහොම ඔය ගද්‍ය පාඩම් ටික ඔක්කොම ගද්‍ය පාඩම් කියන්නේ පුරාතන ගද්‍ය පාඩම් මං කිව්වේ උග්ගසේනයයි අඟුල්මල් දමනයයි සතර කම්මන්ත්‍රණයයි ආයසරයක් දෙසරයක් විතර කියවන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් මේ ගද්‍ය පාඨ ටිකට අදාළ පිළිතුරු ලියන්න. බලන්න අහලා තියෙන තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ ලියන්නයි ධර්ම යුද්ධ මණ්ඩලයට පිවිසි අයුරු කෙටියෙන් විස්තර කරන්නයි. ඊළඟ එකේ අහලා තියෙන්නේ තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ ලියන්නයි මහජනයා අඟුලිමාල පිළිබඳව රජතුමාට කළ විස්තරය කෙටියෙන් දක්වන්නයි. එතකොට ඒකේ තේරුම තමයි ඔයා දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ අපි යමු පද්‍ය කොටසට. පද්‍ය කියන්නේ කවි. මේ කවි කොටසේදී වෙන්නේ පුතේ කවි මං කියවනේ පුරාතන වලට එනවා ගුත්තිලය. ඊට පස්සේ එයාට හැර යාම එන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගුත්තිලයයි හංස සංදේශයයි මේ හංස සංදේශයයි සැලලිහිණි සංදේශයයි තමයි එන්නේ. එතකොට ඔයා කියන්න ඕනේ හිතන්නකෝ දැන් ගුත්තිලය හරවගත්ත කියලා. ගුත්තිල පාඩම හරවගත්තා. කවිය කියවල කවිය සරල තේරුම සරල බසින් කියන්න පුළුවන් වෙනවනේ. ගුත්තිල ඇඳුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු වස්නික ගොසින් සඳ. ඒ කියන්නේ ගුත්තිල ඇඳුරුතුමා වීණා වාදනය කරන්න පැත්තකින් පනවපු ආසනයක ගිහිල්ලා වාඩි වුණා. ඒ වගේ මෙතන අපි විශේෂ කරලා කියන පද සඳ කියන්නේ සඳ කියලා තේරුම් දෙකක් තියෙනවා. ඒතර පළවෙනි සඳ කියලා කියන්නේ උතුම්, දෙවෙනි සඳ කියලා කියන්නේ විට. ඔන්න ඔහොම බලන්න ඕනේ. ඔය විදියට කවි ටික එක සැරයක් දෙසරයක් හොඳට කියවන්න ඕනේ. කවිය බලාගෙන තේරුම කියන්න පුළුවන් විදියට. ඒ වගේම දැන් කෑරගලේ වගේ පාඩමක් ගත්තොත් හංස සංදේශයේ වගේ සාරඵලය අඹදඹරඹදවල් පිට. ඒ වගේ තේරුම් තියෙනවා. ඒ තේරුම් ටික ඔක්කොම ඔයා කියන්න ඕනේ. සාර කියන්නේ සාරවත්, ඵලය කියන්නේ පළතුරු, අඹ දඹ කියන්නේ ජම්බු. එතකොට තේරෙන්නේ නැති අමාරු වචන වල තේරුම් පහත දීලා තියෙනවා. ඒ තේරුම් ටිකත් බලන්න ඕනේ. මෙන්න මේ විදියට ඔය පාඩම් 7 මොකද කරන්න ඕනේ පුතේ ආයෙ මතක් කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවනම් රූරසේ අදිනාලිසේ කියන කවිය දීලා මෙහි දැක්වෙන උපමා දෙකක් ලියන්න. සුරංගනන්ගේ රංගනයේ ස්වභාවයේ කවිය විස්තර කරලා තියෙන්නේ කොහොමද? සාරඵලයේ කියනන් තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ ලියන්න. කෑරගලේ මේ වර්ණනා කරලා තියෙන්නේ කොහොමද? ඔන්න ඔය විදිහේ පොඩි ප්‍රශ්න ටිකක් අහන්නේ. අර පාඩම් ටිකට අර විදියට සම්බන්ධ වෙලා ඒ පාඩම පොත බලාගෙන කියවන්න තේරුම් කරන්න පුළුවන් නම් ඔයාට මේ ලකුණු දෙක ගන්න එක ලොකු වැඩක් නෙවෙයි. එහෙම තමයි මේ ලකුණු 20 ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඒ විදියට තමයි පුතේ ඒ ප්‍රශ්නෙට සූදානම් වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ ප්‍රශ්නෙට සූදානම් වෙන විදිය ගැන අවබෝධයක් එන්නේ නැති. ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කොහොමද කියන විදිය ගැන. ඉතින් ගැටලු තියෙනම නම් ඔයාලට පුළුවන් ඒවා මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න.
මං හිතනවා පුතේ ඔයාලට ගොඩක් වැදගත් කරුණු මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා, ලොකු දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් ඒවත් WhatsApp වලින් මට යොමු කරන්න. අපි ඉස්සරහට තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ආයුබෝවන්.